අයිබෝවන් වාසනාවන් ඉතින් අදත් ආවා මම වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මුලින්ම ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ලයික් එකක් එහෙම දාලා නැත්නම් ඒ වගේම මෙසේජ් එකක් එහෙම තියලා නැත්නම් මේවා කරලා දෙන්න මටත් ඉස්සරහට යන්න පොඩි උදව්වක් විදියට. එහෙනම් මේ වෙනකොට මට සබස්ක්‍රයිබ්ලා 800 ගාන අවසාන වේගෙන යනවා 900ට කිට් වේගෙන යනවා. ඔබටත් පුළුවන් නම් දායකත්වයක් ලබා දෙන්න. එහෙනම් ඉතින් මට කියන්න තියෙන්නේ අපේ විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා. උන්ට මහත්තයා කියන එකත් පව්. ඇත්තටම අපේ වචන වලින් මහත්තයා කියන එකත් පව්. මොකද මහත්තුරු නෙමෙයි මහත්වරු. හේතුව තමයි මේ මිනිසයා කියලා තියෙනවා ලංකාව මොනතරම් හිඟන්නොද ඉන්නේ කියලා ලෝකෙ මිනිස්සු තේරුම් අරගෙන තියෙන විදිහ පේනවලු ආධාර මේ ලෝකෙන් ආධාර ලැබෙන විදිහ. ඔව් මහත්තයෝ ලංකාව ඔබතුමාලානේ අවුරුදු 70 තිස්සේ පාලනය කරේ. ඇත්තටම ලංකාවේ කොච්චර පීඩනයට පත් වෙච්ච මිනිස්සුද ඉන්නේ කියලා සමහර වෙලාවට කන්න නැති මිනිස්සු ඉන්නවා. ඔබතුමාලාට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඔබතුමාලා බොරු කිව්වත් සල්ලි වලටනේ බොරු කියන්නේ. රස්සාව කළත් සල්ලි වලට තමයි රස්සාව කරන්නේ. ඒ වගේම ඔබතුමාලා ඇමතිකම් දරුවත් අපේ බදු මුදලින් ඉන්නේ ඔබතුමාලා වැජෙන්නේ. ඔබතුමා ඇතුළු මෙච්චර කල් රට පාලනය කරපු අය මොනතරම් වියදමක් ඔබතුමා නම් කොච්චර වියදම් කරාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මෙච්චර කල් ඔබතුමා ඇතුළු කට්ටිය සැප විඳලා තියෙන විදිය කොච්චරද? අපේ බදු මුදලින් ඔබතුමාලා මොන තරම් සැපක් විඳලා තියෙනවද? ඔබතුමාලා අපිව කොච්චර විකුණගෙන කාලා දිනවද? ඔබතුමාලාට හරි දුකයි මේ අහිංසක මිනිස්සුන්ට එන ආධාර ගැන. ඒ ආධාර වලින් රුපියලක්වත් අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි මේ රටේ මිනිස්සු වෙනුවෙන් එන ආධාර ගැන ගොඩක් සතුටුයි. ගෙවල් නැති විනාශ වෙලා ගිය මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන එක ගැන හරි සතුටුයි. ගෙවල් මඩවලින් පෙරිලා ඒ වගේම බඩු මුට්ටු විනාශ වෙලා ඉන්න අයට 25000ක් දෙන එක ගැන මම හරි සතුටුයි. ඒ වගේම පාසල් යන දරුවන්ගේ පොත්පත් විනාශ වෙලා කිසිම දෙයක් ගන්න විදියක් නැහැ. බෑග් ටික ගන්න විදියක් නැහැ. සපත්තු ටික ගන්න විදියක් නැහැ. මේ දරුවන්ට රුපියල් 25000 දෙන එක ගැන මම සතුටුයි. ඒ වගේම ගෙයක් නැති අයට ගෙයක් හදාගන්න ලක්ෂ 50ක් දෙන එක ගැන මට සතුටුයි. මේ 1 රුපියලක්වත් මට ලැබෙන්නේ නැහැ. මම ඉල්ලනවා තවත් සුනාමි අවදානමේ ඉන්න අය ඉන්නවා. අර ලයිට් කුමාරලා අපේ හන්දල්ලේ ප්‍රාදේශීය මේ AG ඔෆිස් එකේ එහෙම දන්නවා මේ මිනිස්සයා ගැන. පුළුවන් නම් මේ මිනිස්සුන්ට මේ මිනිස්සයා විතරක් නෙමෙයි එතන ගොඩක් ඉන්නවා. ගමේ භාගයක්ම නායකයන්ගේ අවධානයකටපත් වෙලා ඉන්නවා. මේ මිනිස්සු වෙනුවෙනුත් බලන්න මේ ගමේ මිනිස්සුන් එතනින් අයින් කරන්න. අයින් කළා ඒ මිනිස්සුන්ටත් මැරෙනකන් ඉන්නේ නැතුව ඒ මිනිස්සු වෙනුවෙන් අනුකම්පා කරලා ඒ මිනිස්සු ඒ ගමෙන් අයින් කළා ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා දෙන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. පුළුවන් නම් මේක ෂෙයා කරන්න. මේ ලයිට් කුමාරගේ වැඩේ කොහොම හරි ෂෙයා කරලා හරි ගැස්සලා දෙන්න. මොකද අපි දෙයක් වුණාට පස්සේනේ හැමතැනම දුක් වෙන්නේ. අනේ මේ දේ අපිට කරගන්න තිබුණා. මට පොඩ්ඩක් හින්දිරිස්සාව චූට්ටක් ඉන්න. ඉතින් සමාවෙන්න. මට හින්දිරිස්සාව හින්දා මේ පොඩ්ඩක් දියර ගතියනවා. සමාවෙන්නේ මේ පොඩ්ඩක් ඉන්න සිද්ධ වුණාට. ඉතින් අපි ගොඩාක් දුරට අපි දුක් වෙන්නේ අපිට දෙයක් වෙන්නේ දැන් අපි කවුරු හරි මැරෙන්න ඉන්නවා කියලා දැනගෙන අපි ඒ දෙයට යම් දෙයක් කරන්නේ නැහැ. දන්නවා හැබැයි මේ මිනිස්සයාට මොනවා හරි
දැන් මේ මිනිස්සුන්ට කවුරු හරි වෙඩි තියලා යනවා නම් අපි දන්නවා කලින්. අපි එහෙම හිතමුකෝ. මේ මිනිස්සුන්ට කියන්නේ නැහැ පරිස්සම් වෙන්න කියලා. හැබැයි මම දැනගෙන හිටියා මේ දේ වෙයි කියලා. නමුත් මම කිව්වේ නෑ කියලා. දැන් එහෙම අපේ ඇමතිවරු එහෙම කියලා තියෙනවනේ මම දැනගෙන හිටිය පාස්කු ප්‍රහාරය එනවා කියලා. අපේ තාත්තා මට කිව්වා. මම කිව්වේ නෑ කියලා. එහෙම කියලා තිබුණා නම් ඉතින් මේ පාස්කු ප්‍රහාරය කරන්න හම්බෙන්නේ නෑනේ. අන්න ඒ වගේ මානසිකත්වයෙන් මිදිලා පුළුවන් නම් මේ මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් විජේදාස රාජපක්ෂ මහත්තයෝ මම හොඳ ආකාරවම දන්නවා ඔබතුමාලා හිඟන්නෙකුටව රුපියලක් දෙන්නේ නැති බව. හිඟන්නෙකුටව රුපියලක් දෙන්නේ නැති මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු කියලා. ඉතින් ඔබතුමාලාගේ කුහකකම, වෛරය, ඉරිසියාව, තණ්හාව මේ අහිංසක මිනිස්සුන්ට දෙන දෙයට මේ බාල්දි පෙරලන්න එපා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ මිනිස්සු තවදුරටත් මේ මිනිස්සු අපි දේශපාලනය තුල තියාගන්නවද? අපේ දේශේ පාලනය කරන්න තියාගන්නවද? අපේ දේශය පාලනය කරන්න හොඳ පාලකවරුම අපි පත් කරගන්නවද? මේ ආණ්ඩුව තුලත් සමහර අය එක එක විවිධ කතන්දර කියන මිනිස්සු ඉන්නවා. ඉතින් තව ඡන්ද ඉස්සරහට එනවනේ. ඒ වෙයිදී මේ මිනිස්සු ගැන අපි බලාගමු. විවිධ දේවල් කියන මිනිස්සු ඉන්නවා. හැබැයි ඉතින් අවංකවම වැඩ කරන මිනිස්සු. ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඒ වගේම අපේ රටේ මේක තමයි යහපාලනය කියන්නේ. අර කලින් තිබුණේ යහපාලනය නෙවෙයි හොර පාලනය. මිනිස්සුන්ව පීඩනයට පත් කරන පාලනය. ඒ හොර පාලනයෙන් ඈත් වෙලා ඇත්තටම මේ යහපත් විදියට මේ රට පාලනය කරගෙන යනවා ජනාධිපතිතුමනි. ඔබ මේ ආණ්ඩුවට දොසක් කියනව නෙමෙයි. මේ වගේ තැන්වලදී ඒ වගේම අහන්න ලැබිලා තියෙනවා ග්‍රාම සේවක නිලධාරීන්ට ආණ්ඩුවේ බලපෑම් තියෙනවා කියලා. මේ වගේ තැන් හොයලා බලන්න ජනාධිපතිතුමනි. හොයලා බලලා මේ වගේ පිස්සෝ ඉන්නවනම් මේ පිස්සෝ බල්ලෝ ඉන්නවනම් බැදලා දාන්න. මේ බල්ලෝ බැන්නේ නැත්නම් ඔබතුමාට මේ ගමන යන්න බෑ ජනාධිපතිතුමනි. බල්ලෝ බැඳලා මේ නිදහසේ වැඩ කරගන්න පුළුවන් අයව පත් කළා අපි යන් මේ ගමන ඉස්සරහට. අපි ඔබතුමත් එක්ක හැමදාම ඉන්නවා. ජේසු පිටයි.